මේ ලෝකේ තියෙනවා පිංගතුනේ අත්හැරීම අල්ල ගැනීම කියලා දෙකක්. අත්හැරීමෙන් සතුට වෙන අයත් ඉන්නවා. අල්ලගෙන සතුට වෙන අයත් ඉන්නවා. අත්හැරීමෙන් සතුට වෙන අයට දෙවියෝ ප්‍රියයි. අත්හැරේ අයට දෙවියෝ ආශිර්වාද කරනවා. අත්හැරීමෙන් සතුට වෙන අයගේ ජීවිත ගැන දෙව්ලොවේ දෙවියෝ කතා කරනවා. ආන් අසවල් ගමේ ස්ත්‍රිය, අසවල් ගමේ පුරුෂයා මසුරු මල දුරු කරපු හිතින් ගිහි ගෙදර වාසය කරන්නේ. දන් දීම පිණිස හොදාගත් අත්ඇතු ඉන්නවා. දෙවියෝ කතා කරනවා. දෙවියෝ ප්‍රිය කරන ජීවිතයක් ලැබෙනවා අත්හරිනට දක්ෂ කෙනාට. අත්හැරීම ගැන වදාරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානම් භික්කවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං. මහණෙනි දානය අත්හැරීම වනාහි පෙර අතීතේ පටන් සත්පුරුෂයෝ පනවන ලද දෙයකි. සත්පුරුෂයන් වර්ණනා කරන ලද දෙයකි. පණ්ඩිතයන් පනවන ලද දෙයකි. එනිසා අපි අත්හැරීම ගැන අහමු. අත්හැරීම ගැන හිත් පහන් කරමු. අපගේ ශාස්ත්‍රූවර මහාකාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහිවීම පිණිස පළමුවෙනි දේ උනේ අත්හැරීම නේද? මහබිනික්මන් කළා. අබිනිෂ්ක්‍රමණයෙන් 6 වසරකට පසු ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා.